ආයිබෝවන් කවිස් කෙල්ගේ YouTube චැනල් එකට සියලු දෙනාම පිළිගන්නවා. අද අස්වැසුම හිමියන්ට නම් සුබ ආරංචියක් නෙමේ අරන් ඇවිල්ලා තියෙන්නේ. අස්වැසුම අහෝසි කිරීමට රජයට යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් අපි මේ පුවතට යොමු වෙලා බලමු මොකද්ද මේ යෝජනාව කියලා. පවතින ආර්ථික තත්ත්වය හමුවේ හුදෙක් රජයට පමණක් දොස් නොනගා ජනතාවද තම දෛනික පරිභෝජනය නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් අර පිරිමැස්මෙන් කටයුතු කිරීමට වග බලා ගත යුතු බව නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් අවධාරණය කරනවා. සහනාධාර මතමය වෙන ක්‍රමවේදයක් තුළින් කිසි දිනක රජයට ඉදිරියක් ගෙන යා නොහැකි බව පෙන්වා දෙන උන්වහන්සේ නිරන්තරයෙන් ඉහළ යන විදුලි ජල විල්පත් සම්බන්ධී ජනතාව මැසවිලි නැගුවද ඔවුන් තුළ නිසි ආර්ථික කළමනාකාරත්වයක් නොමැති බවද ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය දිනවල නාමල්ලුවල නැරඹීම සඳහා පැමිණි පිරිස් සහ මහා මාර්ගවල ගමන් කරන තරුණ ප්‍රජාව දෙස බැලීමේදී ඔවුන් අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා විශාල වශයෙන් මුදල් භාවිත කරන බවට වැඩිපුර දුරටත් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන ලබන අස්වැසුම වැනි සුබ සාධන වැඩසටහන් මාස 6ක් හෝ උපරිම වශයෙන් වසර 2ක් වැනි කාලයක් සඳහා සීමා කළ යුතු බවට උන්වහන්සේ වැඩිදුරටත් යෝජනා කර තිබෙනවා. මේ වගේ පුවත් වැඩිදුර බලන්න අපේ කවිස් කෙල්ගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.